අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ කොහොමද BOC Flex app එක හරහා බැංක් ස්ටේට්මන්ට් එකක් අරගන්නේ කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි මුලින්ම ඔයා මේ විදිහට BOC Flex app එකට log වෙන්න. ඊට පස්සේ මෙන්න මේ පහළම තියෙන accounts කියන බටන් එක උඩ ටච් කරන්න. හරි දැන් ඔයා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතනදී ඔයා මුලින්ම ඔයාට බැංක් accounts මෙතන කීපයක් තියෙනවා නම් ඔයාට අවශ්‍ය බැංක් account එක මෙතනින් select කරගන්න. මම මෙතනදී මේ උඩම තියෙන account එක select කරගන්නවා. ඊට පස්සේ ආයෙත් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. හරි මෙතන list to transactions කියන තැන එතනින් එහා පැත්තේ තියෙනවා see all කියලා බටන් එකක්. අන්න ඒ බටන් එක උඩ ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ආයෙන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතන තියෙන එක මාසයක් තුළ අවසාන මාසෙ තුළ අපේ account එක හරහා කරපු transactions තමයි මෙතන ඔක්කොම තියෙන්නේ. ඒ මාසය ඇතුළත ඒ සියලුම transactions ටික එකම statement එකකට අපිට ලබා ගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ current month කියන තැන බටන් එකෙන් මෙහා පැත්තේ තියෙනවා share බටන් එකක්. අන්නේ icon එක උඩ ටච් කරන්න. හරි ඊට පස්සේ ආයෙත් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් සම්පූර්ණ ස්ටේට්මන්ට් එකක් තියෙනවා. statement of account bank of Ceylon කියලා. මෙතනදී ඔයාලට මේ ස්ටේට්මන්ට් එක ලබා ගන්න පුළුවන් මේ උඩම තියෙන dots තුන උඩ ටච් කරන්න. මේ දකුණු අත පැත්තේ උඩින්ම තියෙන මේ dots තුන උඩ ටච් කරන්න. මගේ ෆෝන් එකේ නම් මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. මම මෙතනින් මේ print කියන option එක select කරනවා පහළම තියෙන. හරි ඊට පස්සේ ඒ print කියන option එක click කරාට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් උඩම තියෙනවා දකුණු අත පැත්තේ උඩින්ම PDF කියලා බටන් එකක්. අන්න ඒ බටන් එක උඩ ටච් කරන්න. හරි ඒ බටන් එක උඩ ටච් කරාට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතනදී ඔයා download වෙන්න ඕන ඉන්ටර්ෆේස් එක මෙතනින් select කරන්න. මම මෙතනදී select කරනවා download කියන බටන් එක. හරි ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඊට පස්සේ මෙතන ඔයාලට පහළම බලා ගන්න පුළුවන් done කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒ බටන් එක උඩ click කරන්න.